So guys, අද අපේ සෙෂන් එක තියෙන්නේ සිනමන් ලේක් සයිඩ් එකේ හයි ටී එක. ඉතින් අපිට ඕනනම් ඔතන උඩ normal entrance එකෙන් check in වෙන්නත් පුළුවන්. මම නම් ගොඩක් වෙලට use කරන්නේ පල්ලෙහා car park එකේ entrance එක. මොකද එතන rush එක අඩුයි. මෙතනින් අපි අපේ instrument එක සහ bag එක clear කරගන්නවා. එතනින් පස්සේ තියෙන මේ area එකේ තියෙන පොඩි jewelry shop එකක්, salon එකක් සහ t-shirts වගේ දේවල් විකුණන පොඩි clothing store එකක් තියෙනවා. කොහොම හරි මේ staircase එක නැගලා උඩට එනකොට තියෙන මේ ඒරියා එක, ඒ කියන්නේ මේ ලොබි එකේ තමයි අද අපේ සෙෂන් එක තියෙන්නේ. අද ඇත්තටම තියෙන saxophone and piano session එක. අද ඇත්තටම සෑහෙන crowded දවසක්, staff එක කෙනෙක් වද 300 ගාණක් ඉන්නවා කියලා check in වෙන්න. කොහොමද මම ආපහු මම කරන්නේ මගේ instrument එක set up කරලා තියෙනවා. after that මගේ ඉතුරු blaze එක එහෙම අරගෙන මම ඉන්නවා අනිත් player එක. කොහොම හරි එක තැනක ඉන්න කම්මැලි නිසා මම පොඩ්ඩක් ගියා එළියට. එළියට ගිහිල්ලා පොඩි රවුමක් දාලා කාරිය එහෙම මම juice එකක් එහෙම order කරගෙන ආපහු ආවා මම හිටපු තැනටම. ඉතින් මෙතන තමයි අද අපි ප්ලේ කරන්නේ. අර මගේ saxophone එක තියෙන්නේ. saxophone එක ඇත්තටම stand එකේ තියෙදි පොඩි class look එකක් තියෙනවනේ. කොහොම හරි මම අපි ප්ලේ කරන ටයිම් එකට ලඟ එනකොට ගිහිල්ලා blaze එක දාන් ආවා. blaze එක දාගෙන උඩට එනකොට මම දැක්ක අපි piano play කරනවා. හොඳම වැඩේ කියන්නේ මෙයාගේ blaze එක මෙයා දාන් ඉන්නේ coat එක එයාගේ පොඩි bag එකේ. so this is AK තුසිතයිය. මෙයා තමයි අපි ඉන්න piano player. ඉතින් අපේ session එක පටන් ගද්දී ඇත්තටම සෑහෙන crowd එකක් check in වෙලා ඉවරයි. කොහොමද අපි දැන් free එකේ අපේ session එක පටන් ගත්තා. ඇත්තටම මම play කරන එකක් මට වීඩියෝ කරගන්න විදියක් තිබ්බේ නෑ. කොහොමද අපි පළවෙනි break එකේදී මම cappuccino එකක් order කරා. තුසිතයි order කරේ මම හිතන්නේ double espresso එකක්. yes. ඔව් එයා double espresso එකක් ගත්තේ. අපි දැන් එක දෙක enjoy කරලා එළියට ආවා පොඩ්ඩක් ඇතුළෙම ඉන්න බැරි නිසා. කොහොමද අපි එළිය පොඩ්ඩ වෙලාවක් ඉන්නකොට මට invitation එකක් ආවා birthday එකක play කරන්න. ඇත්තටම මේක හරිම friendly family එකක්. ඒගොල්ලන්ගේ පුතාගේ birthday එක මේක celebrate කරේ ඒගොල්ලෝ cinnamon lake side එකේ library එකේ. so this is me. කොහොමද ඒක ඉවරුණාට පස්සේ අපේ අන්තිම session එකත් අපි play කරා. ඇත්තටම ඒකේ මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කොහොමද මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඒක ඉවර වෙලා එළියට එනකොට එවලෙත් කළු කරලා තිබ්බේ සෑහෙන මේ හවස 6ට. ඉතින් අද session එකේ මෙච්චරයි. see you in the next video.